තාත්තේ ඇයි මොකද මට මේ ටීචර් ගණන් වගේක් දුන්න හදාගන්න කියලා. ගණන් වගේක් දුන්නා නම් ගිහිල්ලා ඉතින් හදනවා. මට මොකද්ද කියන්නේ? හරි ඉතින්. ටිකක් අමාරුයි. ඒකයි ආවේ තාත්තගෙන් අහගන්න. ඒකත් එහෙමද? කියනවා බලන්න මොකක්ද දීලා තියෙන ගාණ කියලා? මේ 50ට 20ක් එකතු කරන්න තියෙනවා. උඹට තාම්බයිද 50ට 20ක් එකතු කරගන්න? අනේ අම්මේ මොකටද මේ ඉස්කෝලේ යන්නේ? හරි යන්නේ කියලා දෙන්නකෝ. ඉන්නේ 5 වසරේ. ඔය වගේ පොඩි ගාණක්වත් හදාගන්න බෑ. දෙන්න හිතන්නේ මට උඹට. අනේ තාත්තේ. අනේ තාත්තේ. කීයට දැන් ඔය එකතු කරන්න තියෙනවා කිව්වේ? 50ට 20ක්. 50ට 20. 50ට 20. මේ කැල්ල ගැති මේසේ උඩ ගිහින් අරගෙන එනවා ගාන හදලා දෙන්න. තාත්තේ ඇයි තාත්තේ කවුරු හරි මිනිහෙක් මැරුණාම ඒ ගෙදර කට්ටිය යන්න එපා එන්න කියලා අඬන්නේ. අන්න ඉතින් මේ මිනිස්සුන්ගේ දුකටනේ. තමන්ගේ පවුලේ ළඟම කෙනෙක් නැතු වුණාම ඕන කෙනෙක්ට දුකයි. ඒකයි යන්නන්නේ. අනේ මොන වරුද තාත්තේ? ඈ? ඒ මොකද? ආයි ආපුවාම ඔය කියන ආදරේ නෑනේ. ආයේ ආපුවාම? ඒ කොහොමද ආයේ එන්නේ? ඇයි ඔය ආයි ආපුවාම බෝතලයකට දාලා උහුදට විසි කරන්නේ? ඈ? පුතා මෙහෙට එන්න පොඩ්ඩක්. ඇයි තාත්තේ? ටීචර් ෆෝන් එකට මැසේජ් එකක් දාලා තියෙනවා දෙමාපියන්ට ගෙදරදී ඔයාලගේ පොත් අරගෙන ඒ වගේම ප්‍රශ්න අහන්න කියලා. පොත් අරගෙන ඒ වගේ ප්‍රශ්න අහන්න කියලා? ඔව්. ඒ වුණාට පොත්වලට කතා කරන්න බෑනේ. මොකක්? පොත් වලින් ප්‍රශ්න අහන්න කියලා තියෙන්නේ තමුසලට ඉස්කෝලේදී උගන්ලා තියෙන ඒ වගේ. හරි. මොනවා කියනවද මන් දන්නේ නැහැ. බලමුකෝ මේ පොතේ තියෙනවා 5 වෙනි පාඩම. ප්‍රභා සංශ්ලේෂණය. හරිද? හරි. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? 5 වෙනි පාඩම.